අයිබෝන්යාලුවනේ ඉතින් ආද මම වෙනද වගේම ලස්සන වීඩියෝ එකකින් ඇවිල්ලා තියෙන්නේ මම කියපු පොත් දෙකක් ගැන කතා කරන්න. ඉතින් මම මේ පොත් දෙක ප්‍රමෝට් කරනව නෙවෙයි, මම මේ පොත් දෙක කියවලා මේ පොත් දෙක හොඳයි කියලා හිතුණු නිසා තමයි මම මේ පොත් දෙක ඔයගොල්ලොත් එක්ක තියෙන විස්තර ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ආවේ. ඉතින් මේ පළවෙනි පද Microsoft PowerPoint. The median දෙවැනි පද Microsoft Excel. Information communication කියන ටෙක්නොලොජි එකේ ඔයාලට ඉගෙන ගන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි මේ data entry කියන්නේ. Data entry කියන එකට විශේෂම දෙයක් තියෙනවා Microsoft Office වලින් තමයි ගොඩාක් වෙලාවට data entry දේවල් කරන්නේ. data entry දේවල් කරන්නේ Microsoft Office එකෙන්. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මේ පොත් දෙකේ තියෙන විස්තර මොනවද කියලා. ඉතින් අපි මුලින්ම කතා කරමු Microsoft PowerPoint. ඉතින් මේ පොත් දෙකම ලියලා තියෙන්නේ කංචන මනේන්ද්‍ර මහතා. ඉතින් මේ PowerPoint කියන පොතේ තියෙන්නේ ඔයාට යම් විස්තරයක් ස්ලයිඩ් ෂෝ එකක් විදියට පෙන්වන්න ඕන නම් ඔයාලට ඒකට ෆ්‍රී ගන්න තියෙන හොඳම software එක තමයි Microsoft Office PowerPoint කියන්නේ. ඉතින් Microsoft Office PowerPoint එක ඔයා මොකක් හරි PDF එකක් ඒක ඩිසයින් කරලා ඒ වගේ කරලා ඊට පස්සේ ඒක ස්ලයිඩ් ෂෝ එකක් විදියට පෙන්වන්න පුළුවන්. ඉතින් එහෙම පෙන්නලා ඔයා නිකන් පින්තූර අරන් ගිහලා ඒක පෙන්නලා මේක පෙන්නලා කතා කරලා එහෙම නෙවෙයි PowerPoint එකේ වැඩ කරද්දි ගොඩක් වාසිදායක ලෙස හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේක PowerPoint එකේ තියෙන්නේ නේ slides pages නෙවෙයි. ඉතින් මේක ඔයාට ඩිසයින් කරන්න මම ඉදිරියේදී Word ඉගෙන ගන්න පුළුවන් කෝස් එකක්, ඒ වගේම PowerPoint Excel මාධ්‍ය තුනෙන්ම මම කෝස් තුනක් ගේනවා සීරියස් එකක් ප්ලේලිස්ට් එකක් විදියට. ඉතින් අපි ඊළඟ පොත බලන්න යමු. ඊළඟ පොත තමයි Microsoft Excel. Microsoft Excel කියන්නේ සරලවම කිව්වොත් ඔයාගේ යම්කිසි ආදායමක් වියදමක් වගේ ගණන් සම්බන්ධ යම්කිසි දෙයක් කරනවා නම් ඒක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ Excel. sheets කියලා තියෙන්නේ. අන්න ඒවා තියෙන්නේ Excel මාර්ගයෙන්. ඉතින් අපි Excel පාවිච්චි කරලා තමයි ඔය ඒක හදා ගන්න ඕනේ අපි. ඒක ඩිසයින් කරන ඒවා ඒ හැමදේම data තියෙන ඒවා ඒ හැමදේම අපි හදා ගන්න ඕනේවා. ඉතින් ඒ හදාගෙන ඔයාට ඒකට ආදායම හෝ වියදම ඕනෑම දෙයක් ගණන් පාවිච්චි කරලා කරන්න පුළුවන්. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම ආගේ නෙවෙයි ගණන් ක්‍රම ගොඩාක් ෆෝමියුලා වශයෙන් Excel sheet එකකදී ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. Excel sheet එක ගොඩක් හොඳයි. Excel sheet එකකදී ඔයාට ඒක හරියටම ගණන හදාගන්න ඔයාට කැල්කියුලේටර් එකක්වත් ඕනේ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඔයාට ඒ sheets තියෙන්නේ කොටු tables විදියට. ඉතින් ඕගොල්ලෝ මේවා නිකන් try කරලා බලන්න. ඔයගොල්ලෝට laptop එකක් හරි computer එකක් හරි තියෙනවා නම් නිකන් ඔයා සර්ච් බාර් එකට ගිහලා සර්ච් කරලා බලන්න Word PowerPoint එහෙම කියලා සර්ච් කරලා බලන්න. ඒ වගේම ඔයාලා ඒව try කරන්න පුළුවන්. මේ වගේ පොත් කියවලා ඉගෙන ගන්න පුළුවන් YouTube videos ගොඩාක් තියෙනවා. ඔයාට ඒව ගැන හරියටම මුල ඉඳලම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මේ පොත් දෙක ගැන කතා කරන එකෙන් මොලේ ඔයාට දෙයක් දැනගන්න ලැබුණයි කියලා මම හිතනවා. ඉතින් අදට මම සමුගන්නවා. මම ලසිතුත් දෙනවා.